සියලු දෙනාම අදත් සාදරයෙන් පිළිගන්නවා Miss Science Talks YouTube channel එකට. අද මම දැන් Clouded Soul කියන කතා මාලාවේ 5-6 කියන එපිසෝඩ් දෙක එකතු කරලා දෙවෙනි පාර්ට් එක විදිහට මේ වීඩියෝ එක අරගෙන එනවා. පළවෙනි පාර්ට් එක ඉවරුනේ බින්ජුගේ කඩුව සල්ලි වලට ගන්න ඕන කෙනාව හොයාගෙන බින්ජු නවාතනට ගියපු කොටසෙන්. අද අපි බලමු කතාවේ ඉතුරු ටික. දිගටම මේ වගේ කතා බලන්න ඕන නම් channel එක subscribe කරලා bell notification එක all දාලා තියාගන්න. පස්වෙනි එපිසෝඩ් එකේදී බින්ජු ඇතුළට යන්න හදනකොට එතනට ඇවිල්ලා ඉන්න අනිත් අය එයාව නවත්තන්න හදන නිසා බින්ජු එයාලට පහර දෙනවා. ඒ නිසා ඒ නවත්තන කට්ටිය බින්ජුව ෂාවයාව ඉන්න තැනට එක්කගෙන ගියපුවාම තිරරෙද්දා පිටිපස්ස අහින්න ෂාවයාවට එයා කඩුව දෙනවා. ඒ නිසා ෂාවයාව ඒ කඩුව කොපුවෙන් එළියට ගන්න හැදුවත් කඩුව එළියට එන්නේ නැති වෙනකොට බින්ජු එයාව ඇදලා එළියට ගන්නවා. ඒ ෂාවයාව කියලා දැක බින්ජු තරහෙන් අහනවා ඔයාට හොංගියද මගේ කඩුව අරගෙන එන්න කීවේ කියලා. එතකොට ෂාවයාව කියනවා මම එහෙ ඉන්නකොට මට එහෙ හැම දෙයක්ම දීලා මාව බලාගත්තේ යක්ෂයන් වගේම එයාලා හෙට වෙලා කාටවත් කරදරයක් නොකර පාඩුවේ ඉන්න අය විතරයි කියලා. එතකොට බින්ජු ඒව විශ්වාස කරන්නේ නැති නිසා ෂාවයාව ඔයා යක්ෂයන් මිනිස්සුන්ව කනව දැකලා තියෙනවද කියලා අහනකොටම බින්ජුගේ කඩුව කොපුවෙන් එළියට එනවා. ඒ නිසා බින්ජු ෂාවයාවට කියනවා මම මේ වගේ දේවල් ගොඩක් මගේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා කියලා. එතකොට වචන නැතිම ෂාවයාව කියනවා ඔයා මාව එදා අර කන්දට අරගෙන ගියේ නැත්නම් මට මෙහෙම වෙන්නේ නෑ කියලා. එතකොට බින්ජු මට එදා වුණ හැමදේම කියන්න කියලා කීවහම ෂාවයාව මුලින් ඉඳලා වුණ හැමදේම බින්ජුට කියනවා. ඒක අහපු බින්ජු කියනවා මගේ කඩුව ඔයාව විශ්වාස කරනවා වගේ නිසා මමත් ඔයාව විශ්වාස කරන්නම් කියලා. එතකොට ෂාවයාව මේ කඩුව ඇත්තටම මොකද්ද කියලා අහනකොට බින්ජු කියනවා මේ කඩුවේ යක්ෂයෙක් අතින් මරුණු කෙනෙක්ගේ ආත්මය තියෙනවා වගේම එයාට ඕන නපුරු යක්ෂයන්ව මල්ලා දාන්න කියලා. ඒක අහපු ෂාවයාව විස්තර කියන්න කියනකොට බින්ජු මතක් කරනවා එයා එයාගේ නංගිවන තානොයි ජීවිතය ගැට ගහගන්න ගොඩක් දුක් විඳින අතරේ බින්ජු හමුදාවට බැඳෙන්න ගොඩක් මහන්සි වෙනවා. ඒ අතරේ තාන් බින්ජුට කඩුවක් ගන්න වහල් වැඩ කරලා සල්ලි එකතු කරලා දෙන අතරේ බදු එකතු කරන අය ඇවිල්ලා දවසක් යාලට පහර දීලා තියෙන හැම සතයක්ම අරගෙන යනවා. බින්ජුට ඒකට දරා ගන්න බැරි තරහක් ඇවිල්ලා කෑ ගහනකොට තාන් යාව නවත්ත ගන්නවා. ඊළඟට උණබට කපලා එතනම නිින්ද ගිහිල්ලා ඉන්නේ බින්ජු උදේ හැරිලා බලනකොට තාන් නෑ කියලා දකිනවා වගේම මේසයක් උඩ කඩුවක් තියනවා දකිනවා. ඒ කඩුවත් තරම් කම්මලට දීව බින්ජුට එයාලා කියනවා ඔයාගේ නංගි ඉඩම් අයිතිකාරයාගේ ගෙදර වැඩ කරන්න ගිවිසුමක් ගහලා සල්ලි ගෙවලා කඩුව හදවව්වේ කියලා. ඒ නිසා බින්ජු ඉඩම් අයිතිකාරයාව හොයාගෙන තාන් ගැන අහනකොට එයා කියනවා තාන් මහා ලොකස් ගහයක විවාහ වෙන්න තීරණය කරා වගේම මම මේ විවාහයට ඕන සල්ලිත් යවුවා කියලා. ඒ අතර විවාහ ඇඳුම් ඇඳගෙන පෙරහැරකින් තාන්ව අරගෙන යන මිනිස්සු තාන් වෙතන ප්‍රපාතයකින් පල්ලෙහාට දාලා යන්න යනවා. ටික වෙලාවකින් එතනට ආව බින්ජුත් ඒ ප්‍රපාතයෙන් පැනලා තාන්ව හොයනකොට දකිනවා ලොකුම ලොකු ගහක් වැල් වලින් තාන්ව හිර කරගෙන තාන්ගේ ලේ උරා ගන්නවා කියලා. ඒකට හොඳටම කලබල වුණ බින්ජු එයාට කතා කර කර බේරගන්න යනකොට ඒ ගහේ වැල් ඇවිල්ලා බින්ජු අල්ලගෙන එයාගේ බෙල්ල හිර කරන්න ගන්නවා. ඒක දැකලා හොඳටම කලබල වුණ තාන්ගේ ආත්මයන්ගෙන් අයින් වෙලා කඩුවට යනවා. ඊට පස්සේ ආයේ ගහේ වැල් කපලා බිමට වැටුණු බින්ජුගේ අතට තට්ටු කරනකොට බින්ජු ඒක අල්ලගත්තාම මේ කඩුවේ බලයෙන් ටිකක් බින්ජුගේ ඇඟට යනවා. ඒ බලයෙන් ශක්තිමත් වෙලා නැගිට බින්ජු කඩුවෙන් ගහට පහර දෙනකොට ගහ මැරිලා ගහේ හිර වෙලා තිබුණු ගෑනු ළමයිගේ ආත්ම නිදහස් වෙලා යනවා. තාන්ගේ මැරුණු මලසිරුරු දැකලා බින්ජු දුවගෙන ආපහම එතනට මැවුණු තාන් බින්ජුට කියනවා මම දැන් ඔයාගේ කඩුවේ ඉන්න නිසා මට හැමදාම ඔයත් එක්ක ඉන්න පුළුවන් කියලා. ඒක අහපු බින්ජු තාන්ට යන්න එපා කියලා කෑ ගහලා අඬන්න කන්නවා. බින්ජු කියනවා මගේ නංගිට යක්ෂයන් දැක්කහම කේන්ති යනවා වගේම එයාට මරන්න ඕනේ යක්ෂයන්ව දැක්කහම කඩුවේ කොපුවෙන් එළියට එනවා කියලත් ඔයාගේ ළඟ යක්ෂ ශක්තිය තිබුණත් තාන් කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැත්තේ ඔයාගේ හිත තාමත් පිරිසිදු නිසා කියලාත්. ඒ වගේම බින්ජු කියනවා තාන් ඔයාව විශ්වාස කරන නිසා මම ඔයාට මේ කඩුව දෙනවා කියලත් ඔයා ඔකත් අරගෙන හොංගේ ගාවට ගියපුවාම මම එතනට එනවා කියලාත්. එතකොට ෂාවයාව හොංගේ නරක කෙනෙක් නෙවෙයි කියනකොට බින්ජු කියනවා එයා අවුරුදු 100කට කලින් ඉන්නන් කුමරියව වසඟ කරලා ගොඩක් මිනිස්සුන්ව මැරුවා කියලත් මම ඔයාට මේ කඩුව දෙන නිසා මගේ නංගිව පාවලා දෙන්න එපා කියලාත්.
ඊළඟට මෙයාලට කඩුව හම්බ වුණ නිසා යන්න හදනකොට අවුලෙන් ඉන්න ලුවලුව අඬන ගමන් කියනවා යුයුවේ අතුරුදහන් වෙලා කියලත් හැමෝම එයා පැනලා ගියා කීවට එයා පැනලා ගියා නම් මම හදලා දුන්න පළඟැටියව දාලා යන්නේ නෑ කියලා. ඒ අතරේ ශියොන්හා නිකායේ අන්දදුව වෙන යුන්ගියාගේ පූසට කතා කර කර ඇවිදිනකොට කළු ඇඳගත්ත කෙනෙක් ඒ පූසව අරගෙන ඉන්නවා. ටික වෙලාවකට පස්සේ මහේස්ත්‍රාත් කාර්යාලයට ආව ශියොන්හා නිකායේ ගෝලයන් එයාලගේ මාස්ටර්ගේ දුව අතුරුදහන් වෙලා කියලා කලබල ඇති කරන්න ගන්නවා. එතකොට මෙතනට ආව බින්ෂු එයාලව එලවලා පවුලේ අයට ඇවිල්ලා පැහැදිලි කරන්න කියන නිසා ශියොන්හා නිකායේ මාස්ටර් ජින් මූෂින් එයාගේ බිරිඳත් එක්ක එනවා. ජින් මූෂින් කියනවා මගේ දුව පූසා නැති නිසා එයාව හොයන්න ගියත් ගොඩ වෙලාවකින් එයා ආවේ නෑ වගේම සපත්තුවක් පෙන්නලා කියනවා එයාගේ මේ සපත්තුව විතරයි හම්බ වුණේ කියලා. එතකොට ජින් මූෂින්ගේ බිරිඳ ආරංචිය හැටියට ගමේ තවත් ගෑනු ළමයි අතුරුදහන් වෙලා තියෙනවා කීවහම බින්ෂු කියනවා මේක මිනිස්සෙක්ද යක්ෂයෙක්ද කරේ කියලා තාම විමර්ශනය කරනවා කියලත් අනිවාර්යයෙන්ම අපි මේ අපරාධකාරයව කොහොම හරි අල්ලගන්නවා කියලත්. ඊළඟට යුයුගේ සුවඳ හොයාගෙන ආව ලුවලුව වැවක් ගාවට ඇවිල්ලා කියනවා යුයුවේ වතුරේ ඉන්නවා කියලා. එතකොට මෙයාලා වතුරේ ඉන්න යුයුගේ අත් දෙක ඉස්සලා වැනෙන්න ගන්නවා කියලා දකිනවා. ලුවලුව ඒකට හොඳටම කලබල වෙන නිසා ශාවයාව එයාව සංසුන් කරලා වැවට බහැලා වැව පතුලටම යනවා. පතුලට ආව ශාවයාව එතන ගෑනු ළමයි 6 දෙනෙක් හිටගෙන ඉන්නවා වගේම එයාලගේ ඇස් කළු වෙලා තියෙනවා දැකලා බය වෙලා උඩට යන්න හදනවා. ඒත් ඒ ගෑනු ළමයි ශාවයාවගේ කකුලෙන් අල්ල ගන්න නිසා බයට වගේම හුස්ම ගන්න බැරි වෙන ශාවයාවට හොංගේව මතක් වෙලා අර ෂෙඩ් පෙන්ඩන්ට් එක තද කරනවා. එතකොට වැව පතුලට ආව හොංගිය සිහිය නැතු ඉන ශාවයාවව දැකලා එයාගේ බලයෙන් ගෑනු ළමයට පහර දීලා යාලව අයින් කරනවා. ඊට පස්සේ වැටෙන්න යන ශාවයාව අල්ලගත්ත හොංගිය ශාවයාව සිප ගන්නවා. ඊට පස්සේ ශාවයාව අරගෙන හොංගිය උඩට යන්න හදනකොට බින්ෂුගේ කඩුව හොංගිය ආවා කියලා බින්ෂුට අනතුරු අඟවනවා. ඒ නිසා බින්ෂු ඇතුළු කට්ටිය එන වැහුණ හොංගිය ශාවයාව එයාගේ බලයෙන් උඩට යවලා එතනින් අතුරුදහන් වෙලා යනවා. බින්ෂු ශාවයාව ගොඩට ගත්තාම සිහියාව ශාවයාව අහනවා ඔයාද මාව බේරගත්තේ වෙන කවුරුත් එතන හිටියේ නැද්ද කියලා. එතකොට බින්ෂු කියනවා මම ඔයාට පොරොන්දු වුණානේ ඔයාව ආරක්ෂා කරනවා කියලත් තාන් මට යක්ෂයෙක් ඉන්නවා කියලා අනතුරු අඟවපු ගමන් මම ආවා කියලත්. එතකොට ලුවලුව ශාවයාවගෙන් එතන යුයුවේ හිටියද කියලා අහලා හොඳටම අඬන්න ගන්නවා. ඒක ඇහුණු බින්ෂු එයාව දන්නවද කියලා අහනකොට අඬන ලුවලුව කියනවා දාලී ශාවයාවට පස්සේ මට කරුණාවෙන් සලකව යුයුවේ විතරයි කියලා. ඊට පස්සේ බින්ෂු එයාලට යන්න කියන නිසා එයාලා යනකොට බින්ෂු ශාවයාවට කතා කරලා කඩුව ශාවයාවට දෙනවා. ඊළඟට නනා ඉන්න ශාවයාව අර පෙන්ඩන්ට් එක අල්ලගෙන හොංගිය මාව බේර ගන්න ආවේ නැත්තේ කිය වතුරේ ඔබන්න ගන්නවා. ඒ නිසා එතනට මතුවන හොංගිය වටපිට බලනකොට ශාවයාව නානවා කියලා දැකලා කලබල වෙලා හැංගෙනවා. ශාවයාව හොංගිය බේර ගන්න ආවේ නැහැ කියලා අර පෙන්ඩන්ට් එක වතුරේ ඔබලා හොලවනකොට හොංගිය අතුරුදහන් වෙවි මතුවෙන්න ගන්නවා. එතකොටම හොංගියව දැක්ක තාන් ඉන්න කඩුව දඟලන්න ගන්නකොට ඒක දැක්ක හොංගිය හිතින් අහනවා ඔයත් යක්ෂයෙක් වෙලත් ඔයා යක්ෂයන්ට මෙච්චර කරදර කරන්නේ ඇයි කියලා. ඒක ඇහුණු තාන් ඉන්න කඩුව එකපාරටම දඟලන එක නවත්තලා දානවා. ඊළඟට මැරුණු ගෑනු ළමයිගේ මල සිරුරු මහේස්ත්‍රාත් කාර්යාලයට ගෙනල්ලා පරීක්ෂා කරලා ජීයම් බින්ෂුට කියනවා මේ ගෑනු ළමයිගේ ලේ ඔක්කොම නැති වෙලා කියලා. එතකොට බින්ෂු අහනවා එහෙම වෙලා නම් එයාලගේ ඇස් කළු වෙලා වගේම හැම මෙච්චර හොඳට තියෙන්නේ කොහොමද කියලා. එතකොටම බින්ෂු එයාලේ කකුලේ අමුතු ටැටු එකක් ඇඳලා තියෙනවා දැකලා තලිස්මන් එකක් තිබ්බහම ඒක පිච්චිලා යනවා. ඒක දැක බින්ෂු කියනවා ඒක ආත්මේ බැඳලා දාන මන්තරයක් කියලා. එතකොටම ගෑනු ළමයිගේ මල සිරුරු බලන්න ආව පවුලේ අය ළඟට ගිහිල්ලා හොඳටම අඬන්න ගන්නවා. ඒත් යුයුගේ මල සිරුර බලන්න කවුරුත් එන්නේ නැති නිසා ඒ දිහා වහල උඩට වෙලා බලාගෙන ඉන්න ලුවලුව දුක් වෙනවා. එතකොට මෙතනට මල සිරුරු බලන්න ආව ශියොන්හා නිකායේ ගෝලයන් යුන්ගීගේ අම්මට කියනවා එයාගේ මල සිරුරක් මෙහි නෑ කියලා. ඒ නිසා ටිකක් සංසුන් වුණ යුන්ගීගේ අම්මා ෂින් මූෂින්ට කියනවා දුවගේ මල සිරුරු නෑ කියන්නේ අපිට තාම එයාගෙන බලාපොරොත්තුවක් තියෙනව නේද කියලා. ඊට පස්සේ බින්ෂු ෂින් මූෂින්ට මල සිරුරු වලින් හොයාගත දේවල් කියනකොට ෂින් මූෂින් එයාගේ බිරිඳයි අමුතු විදිහට ඒ දෙන්නගේ මූණෙන් මූණ බලා ගන්නවා. ෂින් මූෂින්ගේ බිරිඳ කියනවා මේ ක්‍රමය අවුරුදු 100කට කලින් නැති වුණා වගේම ඒ මන්තරයේ අක්ෂරජු හොංගියට අරෙන්න කිසිම කෙනෙක් ලේසියෙන් කරන්න බෑ කියලා.
එයාලා ගියාට පස්සේ බිංෂු මහේස්ත්‍රාත්වරයාගෙන් අහනවා අපි කරදරයක් වෙන්න දෙන්නේ නැති නිසා අපරාධකාරයාව අල්ලගන්න ඔයාගේ දුවලා දෙන්නව යමක් විදිහට පාවිච්චි කරන්න දෙනවද කියලා. ඒක අහපු මහේස්ත්‍රාත්වරයා ඒක දැඩිව ප්‍රතික්ෂේප කරන අතරේ වහලේ හැංගිලා ඉන්න මේ තුන්දෙනා යන්න හදනකොටම දුවලුවගේ කකුල පැටලිලා මේ තුන්දෙනාම බිමට වැටෙනවා. මෙන්න මෙතනින් මේ කතාවේ 5 වෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. 6 වෙනි එපිසෝඩ් එකේදී කරගන්න දෙයක් නැතුන ෂාවයාව බිංෂුවට කඩුව දීලා කියනවා එයාට ඔයාව බලන්න ඕන උනා කීවා කියලත් මේ ගෑනු ළමයව මැරුවේ හොංගේ නෙමෙයි කියලාත්. එතකොට බිංෂු ඔයා කොහොමද එහෙම කියන්නේ? ඔයා දෙයාව හම්බ වුණාද කියලා අහනවා. එතකොට ෂාවයාව නෑ කියනකොට බිංෂුගේ කඩුව එළියට එනවා ෂාවයාව බොරු කියනවා කියලා. ඒක දැක්ක බිංෂු අහනවා ඒ මට කඩුවේ ගැන අනතුරු ඇඟෙව්වේ නැත්ද කියලා. ෂාවයාව දැක්ක මහේස්ත්‍රාත්වරයා ඔයා අර වංශාකාරිය නේද කියලා බනිනකොට ෂාවයාව කියනවා මම හිටියවාගේ දුවලා දෙන්න වෙනුවට හැම වෙන්න කියලා. ඊළඟට රෑ වෙලා ෆෙයු හමුදාව පාර රැකගෙන ඉන්න අතරේ ෂාවයාව යමක් වෙලා තනියම පාරේ ඇවිදගෙන යනවා. එතකොට මේ පාර මීදුමෙන් වෙහෙලා යනවා වගේම ෂාවයාවට එතන කෙනෙක් දුවනවා වගේ පේන්න ගන්නවා. එතකොටම බිංෂුගේ මාලිමාව වැඩ කරන්න ගන්නවා වගේම අර මීදුමත් එක්කම ෂාවයාව අතුරුදහන් වෙලා යනවා. ඒ නිසා බිංෂු ෂාවයාව බේරගන්න එයාගේ පස්සෙන්ම යන්න ගන්නවා. ඊට පස්සේ පහෝදා උදේ ෂාවයාව ගඟක් ළඟට ආපුවාම එයාට හොංගේ බෝට්ටුවක යනවා වගේ පේන නිසා ෂාවයාවත් බෝට්ටුවක නැගලා යන්න යනවා. ඒක දැක්ක බිංෂු ෂාවයාවට කතා කරලා එන්න කියවත් ෂාවයාවට ඒක ඇහෙන්නේ නැහැ. ගොඩ බිමකට ආව ෂාවයාව ඉස්සරහට යනකොට එතන ඉන්න හොංගේ එයාගේ බලයෙන් මල්පති වැටෙන්න සලස්වනවා. ඒ අතර මේ ගොඩ බිමට ආව බිංෂු ෂාවයාව හොයනකොට ෂාවයාව වගේ කෙනෙක් ඇවිල්ලා එයාව අඬ ගහගෙන කැලෑව ඇතුළට යන්න යනවා. ෂාවයාව ළඟට ආව හොංගේ වගේ කෙනෙක් ෂාවයාවගේ අත් දෙක අල්ලගෙන කියනවා මට ඔයාව ගොඩක් මතක් වුණා වගේම මම යක්ෂ නිම්නයට වෙලා ඔයා එනකම් මග බලාගෙන හිටියා කියලා. එතකොට ෂාවයාව ඔයාට මොකද උනේ කියලා අහනකොට හොංගේ වගේ කෙනා ෂාවයාව වැළඳගෙන කියනවා මම ඔයාට කැමතියි වගේම අපි දෙන්න හැමදාම එකටිමු කියලත් හැබැයි ඒක කොන්දේසියක් තියෙනවා කියලාත්. ඒක අහලා නිකන් ඒකට වසඟුණා වගේනේ ෂාවයාව ඔයාව වැළඳගෙන මොකද්ද කොන්දේසිය කියලා අහනවා. එතකොට හොංගේ වගේ කෙනා කියනවා ඔයා ලේවලින් පෝෂණය වෙන සම්පූර්ණ යක්ෂයෙක් වෙන්න ඕනේ කියලා. ඒ අතර ෂාවයාව වගේ කෙනා පස්සෙන් යන බිංෂුට එයාගේ නංගිව මැවිලා පේනවා වගේම එයා බිංෂුගෙන් උදව් ඉල්ලලා කෑ ගහනවා. හොංගේගේ කතාව ඇහුණු ෂාවයාව කලබල වෙලා ඔයා හොංගේ නෙවෙයි කියලා කෑ ගහගෙන දුවන්න ගන්නවා. ෂාවයාව දුවගෙන ගියත් හොංගේ වගේ කෙනා එයාගේ ඉස්සරහට ඇවිල්ලා කියනවා ඔයා සම්පූර්ණ යක්ෂයෙක් වෙන්නේ නැත්නම් මම අර ගෑනු ළමයි වගේ ඔයාවත් මරනවා කියලා. ඒ ෂාවයාව ඒව අහන්නේ නැතුව දුවලා ගහක් ළඟ හැංගිලා හොංගේ දුන්න ජෙට් පෙන්ඩන්ට් එක තදින් අල්ල ගන්නවා. එතකොට මෙතනට ආව හොංගේ ෂාවයාව හොයන්න යනකොට එයාගේ ඉස්සරහට නින්නන් කුමරිය වගේ කෙනෙක් එනවා. එයාව දැක්ක හොංගේ අහක බලාගත්තාම නින්නන් කුමරිය වගේ කෙනා හොංගේව බදාගෙන කියනවා ඔයා මට ඕනම දෙයක් දෙන්නම් කීව නිසා මම වෙනුවෙන් මැරෙන්න කියලා. ඒක අහපු හොංගේට කඳුළු වෙනවත් එක්කම නින්නන් කුමරිය වගේ කෙනා හොංගේට කඩුවෙන් අනින්න යනවා. එතකොට හොංගයාට පහර දීලා ඒ මායාව අයින් කළා දානවා. ඒ අතරේ මායාවෙන් පේන බිංෂුගේ නංගිව බේරගන්න බිංෂුව හැම පැත්තටම පහර දීදී අඬන්න ගන්නවා. එතකොට මෙතනට ජියන් ඇතුළු කට්ටිය එනකොට බිංෂු යාලට පහර දෙන්න හදන නිසා ජියන් යාව සංසුන් කරනවා. ඊළඟට හැංගිලා ඉන්න ෂාවයාව හොයාගත්ත හොංගේ එයා ගාවට එනකොට ෂාවයාව මගේ ළඟට එන්න එපා කියලා කෑ ගහන්න ගන්නවා. එතකොට හොංගේ ෂාවයාව වැළඳගෙන මම ඇත්තම හොංගේ ඔයා මාව පෙන්ඩන්ට් එකෙන් ගෙන්නවා කියලා ෂාවයාව සංසුන් කරනවා. ඒක අහලා බය වෙලා හිටපු ෂාවයාව හොංගේව වැළඳගෙන හයියෙන් අඬන්න ගන්නවා. ඊට පස්සේ ෂාවයාව හොංගේගෙන් මේ තැන මොකක්ද අහපුවාම හොංගේ කියනවා මෙහි තියෙන මීදුමෙන් අපේ අටහිතේ තියෙන ගැඹුරුම ආශාව මිත්‍යා විදිහට මවලා පෙන්නනවා කියලා. ඒක අහපු ෂාවයාවට කලින් වුණු සිද්ධිය මතක් වෙලා කලබල වෙලා මොන රතු වෙන්න ගන්නවා. ඒ අතර එළියට ආව බිංෂු හැමෝටම කියනවා මේ මීදුම මනස පාලනය කරන්න පුළුවන් භයානක දෙයක් නිසා මෙතන වැඩි වෙලා ඉන්න හොඳ නෑ කියලා. ඊළඟට ෂාවයාව හොංගේ කැලෑවේ ඇවිදිනකොට පූසෙක්ව දැකලා ෂාවයාව ඌ අතට ගන්නවා.
එතකොට මෙතනට ආලී කියන කෙනෙක් ඇවිල්ලා මෙයාලට පහර දෙන්න හදනකොට හොංයේත් පහර දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. එතකොටම ෂියොන්හුවා නිකාය අතුරුදහන් වුණ යුන්ගී පූසාව හොයාගෙන එන නිසා ආලී පහර දෙන්න හදන එක නවත්තනවා. යුන්ගී පූසාව අරගෙන යනකොට ආලීගේ හැප්පෙන නිසා යුන්ගී ඔයා මෙහෙ මොකද කරන්නේ අපි යමු කියලා ආලීගේ අත අල්ල ගන්නවා. ඒ නිසා ආලී ආයෙක යන ගමන් මෙයාලට යන්න කියලා ඉඟි කරනකොට හොංගේ ෂියාවයාවත් එක්කගෙන එතනින් යනවා. මේ දෙන්න මගක් ඇවිල්ලා නතර වෙලා ෂියාවයාව කියනවා ඒ ගෑනුලා මෙයා ෂියොන්හුවා නිකාය අතුරුදහන් වුණ දුව වගේමයි කියලත් එතන හිටපු පිරිමි කෙනා හරි අමුතුයි කියලාත්. එතකොට හොංගේ කියනවා මටත් ඒක දැනුණා එයා යක්ෂයෙකුත් නෙවෙයි මිනිස්සෙකුත් නෙවෙයි කියලත් ඔයා මෙච්චර දුර ආවේ ලුවලුවෝ නිසාද කියලාත්. එතකොට ෂියාවයාව කියනවා ඒකට වඩා ඒ නඩුව යාලා ඔයාගේ පිට දාන නිසා ඔයා නිර්දෝෂී කියලා ඔප්පු කරන්නයි එහෙම කරේ කියලා. ඒක අහපු හොංගේ ෂියාවයාව කරේ තියාගෙන යන ගමන් කියනවා කඩුව ගේන්න කියලා නිදහසට කරුණක් කරගෙන ඔයා එළියට යවන්න හැදුවේ ඒත් දැන් යක්ෂ නිම්නය ආරක්ෂිත නිසා අපි හෙට යමු කියලා යන්න යනවා. ඊට පස්සේ මේ දෙන්නා බෝට්ටුවක යන ගමන් ඉද්දි ෂාවයාව ඔයා එදා මාව වතුරේදී බේරගන්න ආවද කියලා අහනකොට හොංගේ ඔව් කියලා කියනවා. එතකොට එදා නවාතනටත් ඔයා ආවද කියලා අහපුවාම ඔව් කියන නිසා ෂාවයාව ඔයා මම නානවා දැක්කද කියලා අහලා කලබල කරන්න හදනවා. ඒකට ඊට වඩා කලබල වුණ හොංගේ මම මුකුත් දැක්කේ නෑ කියලා ෂාවයාව සංසුන් කරන්න හදනකොට ෂාවයාව හොංගේට වතුර හිනවා. ඒ නිසා මේ දෙන්නම සතුටින් එකිනෙකාට වතුරේ හින ගමන් hina පෙන්න ගන්නවා. එතකොට මේ යාළුව වට කරලා ඉන්න ෆෙයු හමුදාව ඊතල වලින් විදිනකොට හොංගේ ඒව නවත්තලා දානවා. එතකොට යාළුව දැක්ක බින්ජු ෂාවයාවට කියනවා හොංගේ ඔයාව රවට්ටලා තියෙන නිසා දැන්වත් මෙහෙට එන්න කියලා. එතකොට ෂාවයාව කියනවා හොංගේ කිසිම වැරැද්දක් කරේ නෑ වගේම ෂියොන්හුවා නිකායේ දුව තාමත් හොඳින් ඉන්නවා මම මගේ ඇස් දෙකෙන් මේක දැක්ක කියලා. ඒක බින්ජු අහන්නේ නෑ වගේම ෆෙයු ආරක්ෂකයා නීතල වලින් විදින නිසා හොංගේ යාලට පහර දෙනවා. බින්ජු යාලා ඉන්න බෝට්ටුවට ආපුවාම ෂාවයාව හොංගේ වෙනුවෙන් කතා කරත් හොංගේ මට පැහැදිලි කරන්න ඕනේ නෑ කියලා කියනවා. එතකොට සටන් කරන්න හදන බින්ජුගෙන් ෂාවයාව ඔයාට සාක්ෂි තියනවද අහනකොට බින්ජු කියනවා අවුරුදු 100කට කලින් නිංගන් කුමරිය වගේම මිනිස්සු ගොඩක් මෙයා මැරුවා කියලා. ඒක අහලා හොඳටම තරහ ගියපු හොංගේ මගේ අතීතය ගැන හොයන්න ඔයාට වැඩක් නෑ කියලා පහර දෙනවා. එතකොට තරහ ගියපු බින්ජු කඩුව ඇදලා පහර දෙන්න හැදුවත් කඩුව කොපුවෙන් එළියට එන්නේ නැහැ. එතකොට ෂාවයාව යක්ෂයන් එක්ක මොන තරහක් තිබුණත් හරියට සාක්ෂි හොයාගෙන චෝදනා කරන්න කීවහම බින්ජු කියනවා හරි මම සාක්ෂි හොයාගෙන යව මරන්න එන්නම් කියලා. ඊට පස්සේ ගොඩට ආව බින්ජු කඩුවෙන් අහනවා අද ඔයාට මොකද වෙලා තියෙන්නේ කියලත් ඔයත් හිතනවාද හොංගේ නපුරු කෙනෙක් නෙවෙයි කියලාත්. එතකොටම බින්ජුගේ කඩුව ඔව් කියලා අඟවන්න කොපුවෙන් එළියට එනවා. ඒ අතර බෝට්ටුවේ ඉන්න ෂාවයාව හොංගේගෙන් නිංගන් කුමරිය ගැන අහලා අහනවා මම නිංගන් කුමරිය වගේ නොවුණා නම් එදා ඔයා මාව බේරගන්නේ නැද්ද කියලා. එතකොට හොංගේ කියනවා ඒ ගැන අහන්න එපා කියලත් මම මුලින් එහෙම හිතුවත් මට පස්සේ තේරුණා ඔයා එයා නෙවෙයි වගේම ඔයා කවුරුණත් මම ඔයාව ආරක්ෂා කරනවා කියලා. එතකොට ෂාවයාව හොඳටම අඬන ගමන් කියනවා මම දන්නවා ඔයා මාව ආරක්ෂා කරේ මම නිංගන් කුමරිය වගේ පේන නිසා කියලත් අර ජෙඩ් පෙන්ඩන්ට් එක අරගෙන කියනවා මේක මම වෙනුවෙන් තියෙන එකක් නෙවෙයි වගේම මම ඔයාව හම්බෙන් නැගිටවපු එක ගැන පසුතැවෙනවා කියලාත්. ඒක අහලා හොඳටම දුක හිතුණු හොංගේ පෙන්ඩන්ට් එක අරගෙන එතනින් අතුරුදහන් වෙලා යනවා. ඊළඟට මහේස්ත්‍රාත් කාර්යාලයට මිනිස්සු වගේම ෂියොන්හුවා නිකායේ අය ඇවිල්ලා යක්ෂයන් හංගගෙන තියාගෙන ඉන්නවා කියලා දාලී වයි ලුවලුව වයි අරගෙන එනවා. එතකොට එතනට එන බින්ජු කියනවා අපි යාළව තියාගත්තේ එයාලගෙන් නඩුව විසඳ ගන්න උදව් ඕන නිසා කියලා. එතකොට මෙතනට ෂාවයාව කියනවා මම ඔයාලගේ දුව දැක්කා වගේම එයා ජීවතුන් අතර හිටියා කියලාත් එයාලව හොයාගන්න මම එක්කගෙන යන නිසා මගේ යාළුවෝ දෙන්නව අතාරින්න කියලාත්. එතකොට ෂින්මුෂින් මෙයාලෝයාගේ යාළුවා නම් ඔයාත් යක්ෂයෙක් වෙන්න නැති කියලා ෂාවයාවට පහර දෙන්න යනකොට බින්ජු ඇවිල්ලා ඒක නතර කරනවා. එතකොට ෂාවයාව ඔයාලගේ දුවට පූසෙක් ඉන්නව නේද කියලා අහපුවාම ෂින්මුෂින්ගේ බිරිඳ ෂින්මුෂින්ට ගි කරන ගමන් කියනවා ඕනවට වඩා මහන්සි වෙන්න එපා කියලා. ඒ වගේම ෂාවයාවට කියනවා මගේ දුව දවස් 3ක් ඇතුළත ආරක්ෂිතව ගේන්න පුළුවන් නම් මම ඔයාගේ යාළුවන්ව නිදහස් කරන්නම් කියලා.
එතකොට ෂාවයාව ඒකට එකග වෙන නිසා එයාලා ලුවලුවවයි දාලීවයි හිර කරලා එයාලට අවශ්‍ය දේවල් දෙන්න කියලා කියනවා. ඊට පස්සේ ෂාවයාවට කතා කරන බිංජු අහනවා ඒ වනාන්තරයේ මීදුම ගොඩක් භයානක නිසා ඔයාට මේ ගැන විශ්වාසද කියලත් යුන් ඊළඟ හිටපු පිරිමි කෙනා ගැන විස්තර කියන්න කියලත් කියනවා. එතකොට ෂාවයාව එයාගේ හැඩරුව කියලා කියනවා ඒ කෙනා යුන්ගීට හානියක් කරන කෙනෙක් වගේ පෙනුනේ නෑ වගේම ඒ දෙන්න ගොඩක් අඳුරන අය වගේ පෙනුණා කියලා. ෂාවයාව වනාන්තරය ගැන කියන්න කීවහම බිංජු කියනවා අවුරුදු 20කට කලින් හර්ෆන් කියන ගෝත්‍රය අපේ අධිරාජ්‍යාව මරන්න ආව නිසා ෆෙයු ආරක්ෂකයන් එයාලව වනාන්තරයේදී සමූල ඝාතනය කරා කියලත් එයාලා ගොඩක් අමනාපෙන් හිටපු නිසා වෙන්නේ නැති එයාලගේ ආත්ම එකතු වෙලා මීදුමක් හැදිලා තියෙන්නේ කියලා. ඒ වගේම එයා කියනවා ඒත් අපි කලින් ගියපු වෙලාවේ මට දැනුණා කෙනෙක් යක්ෂණිම්නේ වගේම බාධකයක් හදලා තියෙනවා කියලා. ඒ අතර නගරයේ මිනිස්සු ගෑනු ළමයෝ බේරගන්න එයාලව නගරයෙන් යවන්න එයාලව හංගන්න පටන් ගන්නවා. ඒ අතර හොංගේ ගාව ඉන්න ෂාවමින් කියනවා ඔයාද හොමින් ඉන්නේ ෂාවයාව ගැන කලබල වෙලා ඉන්න නිසාද නැත්නම් දාලී ලුවලුවයි නිසාද කියලා. එතකොට හොංගේ කියනවා එයාලට අනතුරක් නෑ වගේම ෂාවයාව කැමති විදිහට ඕන දෙයක් කරගන්නේ කියලා. ඒ අතර ලනු කඩේකට ආව ෂාවයාව කියනවා ඔයාලා ළඟ තියෙන ලනු ඔක්කොම පෙන්වන්න මට ඒ ඔක්කොම ගන්න ඕනේ කියලා. ෂාවමින් හොංගියට ෂාවයාව මේ නිසා සියදිවන සා ගන්නත් පුළුවන්. ඒ නිසා ඔයාට යන්න ඕන නම් යන්න කියලා කියනවා. එතකොටම හොංගේ එතනින් ගිහිල්ලා ෂාවයාව ඉන්න ලනු කඩේට ඇවිල්ලා ෂාවයාව අදගෙන එතනින් යනවා. මෙන්න මෙතනින් මේ කතාවේ 6 වෙනි එපිසෝඩ් එකත් ඉවර වෙනවා. ඒ වගේම අද මම ගෙනාවු මේ කතාවේ දෙවෙනි පාර්ට් එකත් මෙතනින් ඉවර වෙනවා. එහෙනම් අපි ඊළඟ පාර්ට් එකෙන් ඉක්මනින්ම හම්බ වෙමු.